සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි හැමෝම ආස කරන දවස් කීපයක්නේ. ඉතින් ඒ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අපේ ගෙදර සූදානම් වුණ විදිය, ඒ වගේම ඒ දවස් කීපය ගත කරපු විදිය තමයි අද ඔයාලා මේ දකින්නේ. ඉස්සර කාලේ ඉඳලම වපුරපු කුඹුරේ අස්වැන්න ගෙට අරගෙන තමයි සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ. දැන් වපුරන කාල සීමාව වෙනස් වෙන නිසා චුට්ට ඒක වෙනස් වුණත් මේ සිංහල අලුත් අවුරුද්දට කලින් නම් අපේ කුඹුරේ අස්වැන්න කපන්න පුළුවන් වුණා. මේ කුඹුරු යායේ හැමෝගෙම ගොයන් කප්පු දවසක් තමයි අද. ඒ වගේම තමයි මතක් වෙනවා දිට්ටාසුනි කුණාටුවාවේ මේ අස්වැන්න නෙලපු කුඹුරු යායේ වපුරපු කාලේ තමයි. මොකද්ද? අවුරුදු මාසය වෙනුවෙන් මුලින්ම මම හාල් මැස්සු ගෙනල්ලා සුද්ධ කරලා වේලලා වියලි මිරිස් ගෙනල්ලා සෝදලා තදවුව තියෙන දවස්වල වේලා ගත්තා. පුංචි කමට දඟ කරාට පුතාට හිතුණු වෙලාවට මේ වගේ ලොකු උදව් මට එයා කරනවා. බලන්නකො මම මොනවද කරන්න හදන්නේ කියලා. ඉතම මේ කොටස නම් හොඳටම කැලේ වෙලයි තියෙන්නේ. ඉතින් දවස් 3ක් විතර අරගෙන ඒ කැලේ ටික මම හොඳට සුද්ධ කරා. මල්ලිට කියලා ලොකු ටයර් එකකුත් ගෙන්නගෙන අපි මේ ලෑස්ති වෙන්නේ ඔන්චිල්ලාවක් දාන්න. පුංචි කාලේ අවුරුද්දට නම් අපේ ගෙදර ඔන්චිල්ලාව වරදින්නෙම නැහැ. ඉතින් වටේ ඉන්න හැමෝම එකතු වෙලා අවුරුදු නිවාඩු කාලෙට දවසම ඔන්චිලි පදින එක තමයි වැඩේ. ලස්සන අත්දැකීම් පිරුණු පුංචි කාලේ මතකයන් හැමදාමත් අලුත් වෙවි අපේ හිතවල ගොඩාක් පරිස්සමට තියෙනවා. පුතා දැන් මේ ගත කරන්නේ පුංචි කාලේ අපිත් විනෝද වුණ ලස්සන මොහොතක්. ටිකක් කරදරයි වගේ පෙනුනට මට නම් ලේසියෙන් හදලා ඉවර කරන්න පුළුවන් දෙයක් තමයි දොඩොල් කියන්නේ. අපි ලිපට දාන්නේ කුරුන්දර නිසා වෙන්න ඕනේ. මේ දොඩොල් එක ලිපේ තියලා හදන්න මට පැය එකමාරයි ගත වුණේ. මෙතන දොඩොල් කිලෝ 3 ග්‍රෑම් 500ක ප්‍රමාණයක්. ආසාවට පාට දමපු කුකිස් එක්කම අල ටොෆි කේකුත් මම හදාගත්තා. මේ ලස්සන බැදුමට ඉදුණු කෙසෙල් කැනත් එක්කම අපේ අවුරුදු කෑම මේසෙ නම් දැන් සම්පූර්ණයි. ගොඩාක් මහන්සි වුණත් සතුටින් වගේම හරිම ආසාවෙන් බලන් ඉඳපු දවස් කීපයක් තමයි මේ ගෙවෙන්නේ.
අද තමයි ඒ දවස. අපේ පුතා නම් ගොඩාක් සතුටින්. එයාට ලොකු තේරුමක් නැති වුණත් කැලෙන්ඩරේ දින බල එයත් බලන් හිටියේ ගොඩක් ආසාවෙන්. නැකතට අපේ පැත්තට නම් මල් වැස්සකුත් වැටුණා. ගෙදර ඉන්න කාලේ අම්ම කරනවා වගේම මමත් කොටු දෙකක් හදලා අවුරුදු කුමාරයට කිරිබත් කිව්වා. අවුරුදු නැකතට කිරිබත් කාලා අපේ පුතා පටන් ගත්තේ කේක් කන්න. නැකත් ඔක්කොම ඉවර වෙලා දැන් තමයි අපි දෙන නිදහසේ ඉන්න වෙලාව. අලුත් අවුරුද්දට මගේ මහගෙදරත් එන්න ඕනෙනේ. මේ ඇවිත් ඉන්නේ අපේ ගමේ. පවුලේ අයත් එක්ක පුංචියට අවුරුදු උත්සවයකුත් තියලා ලස්සනට ගත කරපු දවස් ටිකක් තමයි මේ. අලුත් අවුරුද්දත් එක්කම අපේ පවුලේ නම් උපන්දින සැමරුම් දෙකක් තිබුණා. ඒ උපන්දින දෙකටත් මම ලස්සන කේක් දෙකක් හදලා දුන්නා. අද දවසටත් වඩා ලස්සන හෙට දවසක් මම ඔයාලා හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා.